Hello everyone, welcome to SKD Movies. අද අපි රිවිව් කරන්න යන්නේ Deep Sea Mutant Snake කියන අපිරහස් හා භයානක මුහුදු රාක්ෂයන්ගෙන් පිරුණු කතාවක් ගැන. මේ චිත්‍රපටයේ කතාව, action scene, CGI සහ overall quality එක ගැන මගේ full review එක මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන එනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. තාම අපේ SKD Movies YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකත් on කරගෙනම අලුත් සිංහල movie reviews එක සම්බන්ධ වෙන්න. කතාව ආරම්භ වෙන්නේ අයිලන්ඩ් එකකින්. එතනට ලොකු වාහන සහ හෙලිකොප්ටර්ස් ගොඩක් යනවා. ටික වෙලාවකින් ලී සහ එයාගේ ඇසිස්ටන්ට්ලා දෙන්නත් එක්ක ඒ අයිලන්ඩ් එකට එනවා. ඒ එක්කම ට්‍රක් එකක් පාරේ යද්දි සර්පෙක් ඒ ට්‍රක් එකට යට වෙනවා. ඒ ටික වෙලාවකින් ඒ සර්පයාට ආයෙත් පණනවා. ඊළඟ සීන් එකේ රිසර්ච් සෙන්ටර් එකක් පෙන්නනවා. එතන සයන්ටිස්ට්ලා සර්පයෝ ගැන රිසර්ච් කරනවා. ලේන්ගේ ඇසිස්ටන්ට් යාට කියනවා එයාලගේ දෙවෙනි එක්ස්පෙරිමන්ට් එකත් ෆේල් වුණා කියලා. මෙහෙම රිසර්ච් දිගටම කරගෙන ගියොත් මිනිස්සු යාලා ගැන සැක කරනවා. ඒකෙන් යාලගේ ප්‍රොජෙක්ට් එක නතර වෙන්න උනත් පුළුවන්. ඒත් යාලගේ එක්ස්පෙරිමන්ට් එක නතර වුණොත් එයාලට ගොඩක් ලොකු පාඩුවක් වෙනවා. ඊට පස්සේ සයන්ටිස්ට්ලා ට්‍රක් වලින් කුඩා සර්පෙන් අරගෙන ඇවිල්ලා සර්පයන් දහස් ගාණක් ඉන්න වලකට දානවා. ඊට පස්සේ ලීන් රිසර්ච් සෙන්ටර් එක ඇතුළට ගිහින් ලොකු සර්පෙක් බලනවා. ඒ සර්පයා යාලා කරපු රිසර්ච් එකේ ප්‍රතිඵලයක්. මේ ලොකු සර්පෙක් ඇයි නිර්මාණය කරලා තියෙන්නේ? ලීන් එයාට කියන්නේ මේ එක්ස්පෙරිමන්ට් එකට ගොඩාක් දේවල් කරාට කිසිම සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ කියලා. ඊට පස්සේ ලීන් එයාගේ ටීම් එකට කියනවා රිසර්ච් එකට අදාළ සියලුම ඩේටා ඩිලීට් කරන්න කියලා. එළිය වලට දාපු කුඩා සර්පයෙන් ගිනි තියලා පුච්චලා මරලා දාන්න කියනවා. මේකට සෝල්ජර්ස්ලා සහ කියුගේ ටීම් එකත් උදව් කරනවා. අනිත් පැත්තෙන් ලීන් ලොකු සර්පයාට සමුදීලා බටන් එකක් ප්‍රෙස් කරනවා. ඒකම සර්පයාගේ ශරීරයට ඉන්ජෙක්ෂන් ගොඩක් විදිනවා. ඒකම රිසර්ච් සෙන්ටර් එකේ අලාම් එකක් වදිනවා. ලොකු සර්පයා හයියෙන් කෑ ගහනවා. ඒ සද්දෙට අනිත් සර්පයෝ ඔක්කොමත් කෑ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලොකු සර්පයා යාව තියලා තිබ්බ ක්ලාස් චෑම්බර් එක කඩාගෙන එළියට එන්න try කරනවා. ලීන්නේ චෑම්බර් එකට ගිනි තියනවා. ඒත් ඒකේ ලොකු සර්පයාට කිසිම හානියක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් එළියේ ඉන්න පොඩි සර්පයන් ડોක්ටර්ස්ලා සහ සර්ජර්ස්ලාට පහර දෙනවා. ඔවුන් එක එක්කෙනාව මරලා දානවා. මේ භයානක තත්ත්වයේ තේරුම් අරගෙන ලීන් එයාගේ ඇසිස්ටන්ට්ලා දෙන්න එක්ක එතනින් පැනලා යනවා. ඒ අතර සර්ජර්ස්ලා කීප දෙනෙක් එතනට ඇවිත් ડોක්ටර්ස්ලාට වෙඩි තියලා මරලා දානවා. මේ ඔක්කොම මරලා ඉවර කරලා එතන තියෙන ඔක්කොම දේවල් විනාශ කරනවා. සෝල්ජර්ස්ලා ටිකෙන් ටික ඉස්සරහට යද්දී යාළගේ ඉස්සරහින් ලොකු සර්පයෙක් ඉන්නවා පේනවා. ලොකු සර්පයා ග්ලාස් වෝල් බිඳලා එළියට එනවා. එතනදී සෝල්ජර්ස්ලා ඔක්කොම මරන්න ගන්නවා. එයාගේ ඇඟේ තියෙන දම්වැල් ටිකත් කඩන්න උත්සාහ කරනවා. ලීන් එයාගේ ඇසිස්ටන්ට්ලා දෙන්නට කියනවා එතන තියෙන ඔක්කොම දේවල් ක්ලියර් කරන්න කියලා. එයා හෙලිකොප්ටර් එකට නැගලා එතනින් යන්න යනවා. ඊට පස්සේ ඇසිස්ටන්ට්ලා දෙන්න සෝල්ජර්ස්ලාත් එක්ක රිසර්ච් සෙන්ටර් එකට ආපහු යනවා. එතනදී පොඩි සර්පෙන් සෝල්ජර්ස්ලාට පහර දෙනවා. එකෙන් ගොඩක් සෝල්ජර්ස්ලා මරණයටපත් වෙනවා. යෙන් හෙලිකොප්ටර් එකකින් යනකොට ලොකු සර්පයා හෙලිකොප්ටර් එකට ඇටැක් කරලා විනාශ කරනවා. අනිත් පැත්තෙන් කැලේ ඇතුළේ ඇසිස්ටන්ට්ලා සහ සෝල්ජර්ස්ලා පොඩි සර්පයෝ මරමින් ඉන්නවා. ඒත් එයාලට තේරෙනවා ඒ පොඩි සර්පයෙක් එක්ක එයාලට සටන් කරන්න බෑ කියලා. ඒ නිසා ඇසිස්ටන්ට්ලා දෙන්න කැලේ ඇතුළෙන් එළියට යන්න උත්සාහ කරනවා. ඒ අතරේ ආමි ට්‍රක් එකක් අරගෙන සෝල්ජර් කෙනෙක් එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. එතකොටම විශාල සර්පයන් පස්සෙන් එනවා. ඒත් එක්කම පොඩි සර්පෙක් ඇවිත් එයාට පහර දෙනවා. එයාලගේ වෙහිකල් එක කන්දෙන් පහළට වැටෙනවා. ඇසිස්ටන්ට්ලා දෙන්න එයාලගේ ජීවිතේ බේර ගන්න කැලෑවෙන් එළියට යන ගමන් ඉන්නේ. එතකොට විශාල සර්පයා එයාලට ඇටැක් කරනවා. එයාලා දෙන්නගෙන් එක ගෑනු ළමෙක්ට ගොඩක් තරුණ විදියට පහර දෙනවා. ලොකු සර්පයා එයාව මරන්න හදනකොට අනිත් ගෑනු ළමයා පිහියකින් ලොකු සර්පයාට පහර දෙනවා. ඒකෙන් ලොකු සර්පයා එයාව පැත්තකට විසික් කරලා එතනින් පැනලා යනවා. එයා දකිනවා එයාගේ යාළුවා මරණයටපත් වෙලා. එතකොටම ආයෙත් ලොකු සර්පයා ඒ ගෑනු ළමයට පහර දීලා මරලා දානවා. ඊට පස්සේ දකිනවා සෝල්ජර්ස්ලා දෙන්නෙක් බෝට්ටුවක නැගලා පැනලා යන්න උත්සාහ කරනවා. එයාලා මුහුදේ ටික දුරක් යනවා. එතනට ලොකු සර්පයා ඇවිත් එයාලට පහර දෙනවා. ඊට පස්සේ ටික කාලයකට පස්සේ සීන් එකක් පෙන්වන්නේ. මුහුද මැද ලොකු නැවක් පෙන්නනවා. නැව ඇතුළේ ඉන්න හැමෝම එන්ජොයි කරන ගමන් ඉන්නේ. එතන යාන් කියලා පිරිමි ළමෙක් පෙන්නනවා. කෙනෙක් හැංගිලා ඉඳන් එයාගේ ෆොටෝස් ගන්නවා. එතනදී දකින්න එක මිනිහෙක් එතනට ඇවිත් ඉන්න ඇමරිකන් කෙනෙක්ට පහර දෙනවා. ඒක දැකලා යාන් එතනට ඇවිත් ඒ මිනිහට පහර දෙනවා. ඒ වෙලාවේ ඇමරිකන් කෙනා එතනින් පැනලා යනවා. යාන් එයාව නවත්තන්න උත්සාහ කරනවා. ඒත් එයා එතනින් පැනලා යනවා. ඊට පස්සේ යාන්ට එතනදී යාළුවෙක් හමු වෙනවා. එයාගේ නම ජූ. යාන් පස්සේ එයාව හමු වෙන්නම් කියලා ඇමරිකන් කෙනා හොයන්න යනවා. ඇමරිකන් කෙනා හොයද්දි කවුරු හරි එයාගේ ෆොටෝස් ගන්නවා. ටික වෙලාවකින් යාන්ට එයාව හම්බ වෙනවා. ඇමරිකන් කෙනා යාන්ට විස්තරේ කියනවා. එතකොටම යාන් දකිනවා පඩිපෙලෙන් කැමරා එකක් වැටෙනවා. කැමරා එක ගන්න එතනට ලී කියලා ගෑනු ළමෙක් එනවා. ඒක දැකලා යාන් එතනට ගිහින් කැමරා එක ගන්නවා. එයා දකිනවා එයාගේ ගොඩක් ෆොටෝස් ඒ කැමරා එකේ තියෙනවා. ලී කියනවා එයා ට්‍රැවල් මැගසින් එකක වැඩ කරන්නේ. යාන් වගේ ෆිට් එකේ ෆොටෝස් අවශ්‍යයි කියලා. ඒත් යාන් එයාගේ කැමරා එකෙන් එයාගේ ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරනවා.
පස්සේ එයා එයාගේ මීඩියා ID එකක් පෙන්නනවා. යන් සම්පූර්ණයෙන් මෙයාව ඉග්නෝර් කරලා එතනින් යන්න යනවා. ඊට පස්සේ අපි දකිනවා ගොඩක් සර්පෙන් නැව තුලට එනවා. සර්පය ඔක්කොම මිනිස්සුන්ට ඇටැක් කරලා මරලා දානවා. ඒත් යාන් තවම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එක පාරට මෙයාලගේ ඉස්සරහට සර්පයෝ ගොඩක් එන්න ගන්නවා. මේ දේවල් දැකලා ලී ගොඩක් බය වෙනවා. යාන් සහ ලී දෙන්නම එතනින් දුවන්න පටන් ගන්නවා. දුවන ගම එක මිනිස්සෙක්ගෙන් අහනවා මෙතන මොකද වෙන්නේ කියලා. එයා මුකුත් කියන්න කලින්ම ලොකු සර්පෙක් ඇවිත් යාව ගිලිනවා. ඒකේ නේ දෙන්න තවත් බය වෙලා දුවන්න ගන්නවා. එතනින් අනිත් අයත් එක්කගෙනම දුවන්න ගන්නවා. එතකොටම ඒ ලොකු සර්පයා එයාලගේ ඉස්සරහට එනවා. එයාලා අනිත් පැත්තට ආයෙ දුවන්න ගන්නවා. යාන් පොරවකින් පොඩි සර්පයෝ ඔක්කොම මරණ ගමන් ඉස්සරහට යනවා. ඉස්සරහ තවත් පිරිසක් ඉන්නවා දකින්නවා. හැමෝම එකතු වෙලා ආරක්ෂක තැනකට යන්න බලනවා. ඒත් එක්කම එතන ඉඳපු VIP කෙනෙක් එයා තනියම යාගේ VIP රූම් එකට ගිහින් දොර ලොක් කර ගන්නවා. වෙන කිසිම කෙනෙක් ඇතුළට ගන්නෑ නැහැ. එළියේ ඉන්න හැමෝම බය වෙලා ඇතුළට ගන්න කියලා කෑ ගහනවා. ඊට පස්සේ VIP රූම් එක ඇතුළටත් සර්පය ඇවිත් එයාව භයානක විදියට මල්ලා දානවා. ඊට පස්සේ යාන් සහ අනිත් අය දකින්නවා එයාලගේ ඉස්සරහට ලොකු සර්පයා එනවා. එයාලා ජීවිතේ බේර ගන්න එතනින් දුවන්න ගන්නවා. එතන වයසක මිනිස්සෙකුයි පොඩි ළමයෙකුයි හැංගිලා ඉන්නවා. යාන් සහ අනිත් අය එන්ජින් රූම් එකට යනවා. යාන් හැමෝටම කියනවා ඒ සර්පය අපිව හොයාගන්නේ අපේ සද්දෙන් කියලා. ඊට පස්සේ හැමෝම මැෂින් එක පිටිපස්සේ හැංගෙනවා. මොකද එයාලා හුස්ම ගන්න සද්ද ඇහෙන්නේ නැති වෙන්න. ලොකු සර්පයා එයාලා ඉස්සරහට එනවා. කවුරුත් සද්ද නොකර ඉඳපු නිසා ඒ සර්පයා එතනින් යන්න යනවා. එතන හිටපු එක ගෑල් ළමයිගේ ෆෝන් එකක් රින් වෙනවා. සර්පයා ආයෙත් එයාලා ඉන්න පැත්තට එන්න ගන්නවා. ආයෙත් එයාලා එතනින් උඩට යන්න යනවා. ලොකු සර්පයා එයාලගේ පස්සෙන් එනවා. හැමෝම ෆ්‍රීසින් රූම් එකට ගිහින් එතන දොර වහ ගන්නවා. ලොකු සර්පයා ෆ්‍රීසින් රූම් එකේ දොර කඩන්න උත්සාහ කරනවා. දොර කඩන්න බැරි වෙනවා. එතනදී යාලා දකින්නවා යාලත් එක්ක ඉන්න පිරිමි දරුවට සතෙක් දෂ්ට කරලා. ඒක දැකලා හැමෝම ගොඩක් බය වෙනවා. ලී බෙහෙත් හොයනවා. ඒත් එතන බේර ගන්න පුළුවන් කිසිම බෙහෙතක් නැහැ. ඒ නිසා එයා අඬන්න ගන්නවා. අනිත් අයත් මේ ගැන ගොඩක් දුකින් ඉන්නේ. මොකද ඒ පිරිමි දරුවා යාලා ඉස්සරහා ටිකෙන් ටික මරණයට පත් වෙන ගමන් ඉන්නේ. ෆ්‍රීසින් රූම් එකේ ගොඩාක් වෙලා ඉඳපු නිසා හැමෝටම ගොඩක් සීතලයි. ඒක දැකලා යාන් හැමෝම බේර ගන්න තීරණය කරනවා. සර්පයාගේ පස්සෙන් ගෙන්න ගන්න ප්ලෑන් එකක් කියනවා. ඒ ජූ එයාට ඒක කරන්න එපා කියනවා. පස්සේ සර්පයා දෂ්ට කරපු දරුවා කියනවා මම මේ දේ කරන්නම් කියලා. යාන් ඒ දෙයට කැමති වෙන්නේ නැහැ. ඒ දරුවා එයා කියන දේ අහන්න නැතුව ෆ්‍රීසින් රූම් එකේ දොර අරිනවා. එයාගේ සද්දෙට ලොකු සර්පයා එයාගේ පස්සෙන් එනවා. අනිත් හැමෝම එතනින් පැනලා යනවා. යාන් ඒ දරුවට රූම් එකෙන් එළියට එන්න කියලා කෑ ගහනවා. ඒත් ඒ දරුවා කිසිම දෙයක් අහන්නේ නැහැ. එයා දොර ලොක් කර ගන්නවා. මොකද සර්පයාටවත් එළියට එන්න බැරි වෙන්න. සර්පයා එයාව මරලා දානවා. ඒක දැකලා යාන්ට ගොඩක් අවුල්. ඒ වගේම ගොඩක් කේන්ති යනවා. හැමෝම කැප්ටන් ඉන්න රූම් එකට යනවා. ලී කියනවා එයාට නැව අරගෙන යන්න පුළුවන් කියලා. යාන් දකින්නවා නැවේ කැප්ටන්ලා මරණයටපත් වෙලා. යාන්ට පොඩි සැකයක් එනවා. මොකද එතන කිසිම සර්පෙක් නැහැ. යාන් ලී ගාවට යනවා. එයා ඒ වෙලාවේ ගොඩක් බය වෙලා ඉන්නේ. ඒත් එයා යාගේ බය නැති කරගෙන නැවේ එන්ජින් එක පණ ගන්නවනවා. ඒක දැකලා හැමෝම සතුටු වෙනවා. ලී දකින්නවා මේ ළඟම එක තූපතක් තියෙනවා. ඒක දැකලා ගොඩක් සතුටු වෙනවා. ඒ වෙලාවේ එතනට ලොකු සර්පයා එනවා. එයා නැවට පහර දෙන්න ගන්නවා. මේ තමයි මේ විශාල සර්පයා ලැබ් එකේ පෙන්නපු. යාන් සහ ජූ එළියට ගිහින් සර්පයාව බලනවා. එච්චර ලොකු සර්පයෙක් දැකලා එයාලා හොඳටම බය වෙනවා. එයාලා ආයෙත් ඇතුළට යනවා. එතනින් බේරලා යන්න යාන් සහ ජූ එක බෝට්ටුවක් වතුරට දානවා. යාන් ජූට කියනවා අනිත් අයත් එක්කගෙන ඔයාලා මෙතනින් යන්න කියලා. ඒත් එයා යාන්ව තනියම දාලා යන්න කැමති නෑ. යාන් ලීට පොරොන්දු වෙනවා එයා අනිවාර්යෙන්ම ආපහු එනවා කියලා. ඒකෙන් පස්සේ එයා සම්පූර්ණ නැවටම භූමි තෙල් හින්න පටන් ගන්නවා. අනෙක් අය නැවෙන් පිට වෙලා යනවා. ඊට පස්සේ යාන් නැවට ගිනි තියනවා. පොඩි බෝට්ටුවේ වාඩි වෙලා ඉන්න අය මේක දැකලා ගොඩක් බය වෙනවා. එයාලා යාන්ට කතා කරන්න ගන්නවා. එයාලා ගැස් ඉස්සරහම නැව ගිනිගෙන විනාශ වෙනවා දැකලා හැමෝම අඬනවා. ඒ ටික වෙලාවකින් පස්සේ යාන් එයාලගේ බෝට්ටුවේ පැත්තට එනවා පේනවා. එයාව දැකලා බෝට්ටුවේ ඉන්න සීලුම දෙනා ගොඩක් සතුටු වෙනවා. ඒත් බෝට්ටුවට ආපු ගමන් යාන් සිහි නැතුව වැටෙනවා. ඊට පහුවෙන්ද උදේ එයාට සිහිය එනකොට එයාලා දූපතක වෙරළට ඇවිල්ලා කියලා එයා දකිනවා. ඊට පස්සේ එයා සියලුම දෙනා අවදි කරනවා. එයාලා ඔක්කොම ඉස්සරහට ඇවිදගෙන යනවා. එතකොට යාන්ට අමුතු ශබ්දයක් ඇහෙනවා. එයා ඒ ගැන හැමෝටම අනතුරු අගවනවා. ඇවිදින වෙලාවේ එකපාරටම එක ගැහැණු ළමෙක් බිම වැටෙනවා. එයාගේ අතින් ලේ එන්න ගන්නවා. ඒ එක්කම ගලක් වගේ දෙයක් එකපාරටම සතෙක් වෙලා ඒ ගැහැණු ළමයට පහර දෙනවා. මේක දැකලා යාන් තේරුම් ගන්නවා මේ සතා පහර දෙන්නේ ලේ වලට කියලා. ඒක නිසා එයා හැමෝටම කියනවා හැමින් පරිස්සමට ඉස්සරහට යමු කියලා. ඇවිදින ගමන් එයාලා එක්ක කැම්ප් එකක් ළඟට එනවා. හැමෝම බයෙන් යනවා. එතනදී යාලට තුවක්කු සහ බෝම්බ කීපයක් හමු වෙනවා. ඇමරිකානු කෙනාට වෝකි ටෝකියක් හමු වෙනවා. යාන් වෝකි ටෝකි එකෙන් උදව් ගන්න හදනවා. ඒත් කිසිම සංඥාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ යාලා ආයුධ අරගෙන ඉස්සරහට ගමන් කරනවා.
ටික දුරක් ගියාට පස්සේ යාන්ට දැනෙනවා අහල පහල මොනා හරි තියෙනවා කියලා. ඒක නිසා එයා හැමෝටම කියනවා පරිස්සමින් ඉස්සරහට යමු කියලා. එතකොට එයාලත් එක්ක ඉන්න එක්කෙනෙක් වතුර බොන ගමන් උඩ බලනකොට ගොඩක් බය වෙනවා. මොකද උඩ ගොඩක් ලොකු මකුළුවෙක් ඉන්නවා. එයා මකුළුවට වෙඩි තියනවා. ඒ මකුළුවගේ එක අඬකින් එතන ඉන්න වයසක මිනිස්සුන්ට පහර දෙනවා. මේ වෙලාවේ හැමෝම එයාලගේ ජීවිතේ බේරගන්න දුවනවා. ඒ අතර එයාලා අත් බෝම්බ වලින්ද පහර දෙනවා. අවසානයේදී යාලා හෙමින් රිසර්ච් සෙන්ටර් එකට ළඟා වෙනවා. අපි චිත්‍රපටයේ ආරම්භයේදී දැක්කේ එතනදී යාන් ඇතුළට යන මාර්ගයක් හොයාගෙන හැමෝම එක්ක ඇතුළට යනවා. බිත්තිවල සර්ප විෂ ගැන පරීක්ෂණ කරපු පුද්ගලයන්ගේ ලිපි ලේඛන ගොඩක් තියෙනවා. ඒ වගේම ගොඩක් වෛද්‍යවරුන්ගේ ඇටසැකිලිත් එතන පේන්න තියෙනවා. එතන හිටපු එක්කෙනෙක් එතන ලයිට්ස් දානවා. මේක දැකපු යාන් කල්පනා කරනවා මෙයා කොහොමද මෙතන ලයිට් ගැන දන්නේ කියලා. ඒත් එයා ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ හැමෝම නිදා ගන්නවා. ඒත් එක මිනිහෙක් විතරක් අවදියෙන් ඉන්නේ. එයා මුළු රසායනාගාරය පුරාම ඇවිදින ගමන් මොනවාම හරි දෙයක් හොයනවා. මොනවා හරි විශේෂ දෙයක් වෙන්න පුළුවන්. ටික වෙලාවකට පස්සේ යා නවදි වෙනවා. අනිත් පැත්තෙන් මේ මිනිහා පෝස්ට් එක පිටිපස්සෙන් එක පොතක් එළියට ගන්නවා. ඒකේ ලොකු සර්පයා ගැන ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දැනගන්න ලැබෙනවා මේ මිනිහා තමයි ડોක්ටර් කිව්. ඒ ලොකු සර්පයා නිර්මාණය කරපු. එයා යෝධ සර්පයා විනාශ කරන්න එපා කියලා ලීන්ට කියනවා. ඊට තව එක අවස්ථාවක් දෙන්න කියලා කියනවා. ඒත් ලීන් ඒ කිසිම දෙයක් ගණන් ගන්නෙ නැහැ. මොකද ලීන් එයාගේ අවසාන තීරණය අරගෙන උන්නේ. ඒ වෙලාවේ එක ඇසිස්ටන්ට් කෙනෙක් කිව්ට පිහියෙන් අනිනවා. අවුරුදු ගානකට පස්සේ ડોක්ටර් මෙහෙට එන්නත් ලොකු අරමුණක් තියෙන්නේ නැති. ඊට පස්සේ යාන් නොපෙන්නනවා. යාන් ගුහාවක් ඇතුළට යනවා. එතන එයාගේ ඉස්සරහා ලොකු සර්පයා ඉන්නවා. ලොකු සර්පයා දැකලා යාන් ගොඩක් බය වෙනවා. සර්පයා යාන්ට පහර දෙනකොටම ජූ එතනට ඇවිත් සර්පයාට වෙඩි තියනවා. එයා යාන්ට එළියට යන්න කියනවා. යාන් ගුහාවේ දොරෙන් එළියට පැන ගන්නවා. එතකොටම ගුහාවේ දොර වැහෙනවා. දොර වැහෙනවා දැකලා යාන් ගොඩක් දුක් වෙනවා. මොකද ජූ තව දුරටත් ජීවිතුන් අතර නැති වෙයි කියලා. ඊට පස්සේ ලී එයාගේ ඉස්සරහට එනවා. එයාව සනසලා රූම් එකට එක්කන් එනවා. ඒ වෙලාවේ ડોක්ටර් කිව් එයාලත් එක්ක ඉන්නවා. ඒත් එයාගේ සැබෑ තත්ත්වය ගැන කවුරුත් දන්නේ නැහැ. එතකොට වොකි ටෝකි එකෙන් රෙස්කියු ටීම් එකේ හඬක් ඇහෙනවා. එයාලා කියනවා හෙට උදේ වෙද්දී ඔයාලා බේරගන්න එනවා කියලා. මේක අහලා හැමෝටම කේන්ති යනවා. මොකද අපිට ලොකු කාලයක් ඉතුරු වෙලා නැහැ. යාන් කියනවා අපි මෙතනින් යන්න කලින් කොහොම හරි මේ ලොකු සර්පයා මරලා දාන්න ඕනේ. මොකද හැමෝම මරපෙකේ පලිය ගන්න ඕනේ කියලා. ඒත් එක්කම එයාගේ සම්පූර්ණ ප්ලෑන් එක හැමෝටම විස්තර කරනවා. හැමෝම යාන් කියන විදිහට වැඩ කරන්න එකග වෙනවා. ඊට පස්සේ යාන් ජූට සමු දෙනවා. ඒ වෙලාවේ තමයි ડોක්ටර් කිව් යාන්ට පහර දීලා මරන්න හදන්නේ. ඒත් යාන් මේ ගැන කලින්ම අවධානයෙන් හිටපු නිසා ડોක්ටර් කිව්ට පහර දීලා ඔහුව තුවාල කරනවා. ඊට පස්සේ ડોක්ටර් කිව් සම්පූර්ණ ඇත්ත කියන්න පටන් ගන්නවා. ඒකට පස්සේ එතනට ලොකු සර්පයා එනවා. එයාව දැකලා ඇමරිකානු මිනිහා ඒ සර්පයාගේ අවධානය වෙන පැත්තකට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ අතර ડોක්ටර් කිව් කියනවා අයා තමයි නැවේ නියමුවන් මරා දැම්මෙත්. හැමෝම මෙහෙට අරගෙන ආවෙත් කියලා. ලොකුම ඇත්ත තමයි එයා මෙහෙ ආවේ සර්පයා විනාශ කරන්න නෙමෙයි, එයාව බේරගන්න. ඒ වෙලාවේ යාන් දකිනවා ඒ ලොකු සර්පයා කිව්ගේ පිටිපස්සෙන් ඉන්නවා. ඒත් එයා කිව්ට මුකුත් කියන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ ලොකු සර්පයා ડોක්ටර් කිව්ව මරලා දානවා. ඊට පස්සේ යාන්නේ ලොකු සර්පයාව එයාගේ පස්සෙන් ගෙන්න ගන්නවා. ඒ සර්පයාත් එයාගේ පස්සෙන්ම යනවා. එයා යන්නේ දූපතේ ආරම්භය දැක්ක ජීවීන් ඉන්න පැත්තට. එතනදී යාන් ලේ බෝතලයක් එළියට විසික් කරනවා. මේක නිසා සියලුම ජීවීන් එළියට එනවා. ඉන්පසු ලොකු සර්පයා කන්දෙන් පහළට වැටෙනකොට එයාව ජීවීන් ටික ටික කන්න ගන්නවා. මේ විදිහට ලොකු සර්පයා එතනම මරණයටපත් වෙනවා. ඊළඟ දවසේ උදේ හැමෝම මුහුදු වෙරළට වෙලා බලාගෙන ඉන්නවා. එතකොට එක නැවක් යාලව බේර ගන්න එතනට එනවා. ඒ එක්කම මේ අద్భుත චිත්‍රපටිය ඉවර වෙනවා. ඉතින් මේ විදිහට අද මූවි රිවිව් එක මෙතනින් අවසන් කරනවා. ඔයාට මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. SKD Movies channel එක subscribe කරලා bell icon එකත් on කරන්න. ඊළඟ අලුත් මූවි රිවිව් එකෙන් ආයෙත් හමු වෙමු.